ඉතින් iPhone හැමෝටම කොහොමද ඉතින් හැමෝටම ඉතින් අද මම සතුටින් මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ කොහොමද ඔයාලගේ හැබිට්ස් වැඩි දියුණු කරගන්න එක සම්බන්ධයෙන්. ඉතින් අපේ ජීවිතවල අපි හැමෝම කැමතියිනේ දියුණු වෙන්න, හොඳ දේවල් කරන්න සහ අපේ හීනවලට අපි ළඟා වෙන්න අපි හැමෝම කැමතියි. ඉතින් නමුත් සමහර දේවල් අප කරන අපි ඒවට යොමු වෙද්දී අපිටම අපේ ඩවුට්ස් එකතු වෙනවා මේ කොහොමද කරන්නේ මේක මට අමාරු වැඩි කොහොමද මේ වගේ දෙයක් කරන්න කියන වගේ දේවල්. ඉතින් ඒකට පිළිතුරක් තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ. ඉතින් මේක හරිම ලස්සන ලේසි විසඳුමක් ගැන කියලා දෙන පොතක් තමයි Atomic Habits කියන පොත. ඉතින් මේක ලියන කතුවරයා වර ජේම්ස් ක්ලියර් මහතා දැන් ලෝකේ ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මොකද මේ පොත ගොඩාක් අයගේ ඔළුව විවෘත කර පොතක් මේක. ඉතින් අද මම මේ පොතේ හැමදේම කියන්න යන්නේ නැහැ. මුල්ම ටිකෙන් අපිට ගන්න පුළුවන් හරිම ප්‍රායෝගික දේවල් කිහිපයක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න ආවේ. ඉතින් මේ පොතේ මූලික අදහස තමයි small changes remarkable results කියන දේ. ඒක සිංහලෙන් කිව්වොත් පොඩි පොඩි වෙනස්කම් වලින් ලොකු ලොකු දේවල් අපිට කරන්න පුළුවන් සහ අපිට ළඟා කරගන්න පුළුවන් කියන දේ තමයි මේ පොතේ සරලවම අපිට කියලා දෙන්නේ. ඉතින් හිතන්නකො ලස්සනට ශක්තිමත් තාපයක් අපි ගහනවා කියලා, ශක්තිමත් තාපයක් අපි හදනවා කියලා. ඉතින් ඒක හදන්න එකපාරම අපි ලොකු ගලක් ගෙනල්ලා තියන්නේ නෑනේ. අපි කරන්නේ පොඩි පොඩි ගඩොල් කැට තියලා තමයි නේද අපි මේ තාපය ශක්තිමත් කරන්නේ. පොඩ පොඩ හයි කරලා තාපය ගහන්නේ. ඉතින් ඒ වගේ තමයි අපේ පුරුදු. ඉතින් අපේ හැබිට්ස් සහ එහෙම නැත්නම් අපේ මේ ඩේලි රූටින් එකේ අපි කරන දේවල් වලින් තමයි අල්ටිමේට්ලි අපේ ජීවිතේ තීරණය වෙන්නේ. අපි මොන වගේ තැනකටද යන්නේ කියන එක තීරණය වෙන්නේ අපි ඩේලි කරන නොදැනුවත්ව සහ දැනුවත්ව කරන හැබිට්ස් වලින් තමයි. ඉතින් උදාහරණයක් විදියට ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඉතින් ඔයා ඒක දවසින් මුළු බිගිනර් කෙනෙක් නම් ඔයා එක දවසින් මුළු ඩික්ෂනරි එකම පාඩම් කරන එක නෙමෙයි කරන්න ඕනේ. එහෙම කරා කියලා ඔයාගේ ඔළුවට කිසිම දෙයක් මතක තියෙන්නේ නැහැ. නමුත් ඔයා එක දවසකට එක වචනයක් ගන්න පාඩම් කරන්න ගත්තොත් දවස් 30 වෙද්දී ඔයා වචන 30ක් පාඩම් කරලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට ඔයා දවසට වචන 3 ගානේ වගේ අමාරු දෙයක් නෙවෙයි. දවසට වචන 3 ගානේ පාඩම් කරගත්තොත් අනිවාර්යෙන් ගැරන්ටිඩ් ඔයා දවස් 30 වෙද්දී ඔයාගේ වචන 90ක් ඔයා පාඩම් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා ඉංග්‍රීසි නිවුස් පේපර්ස් වගේ කියවන්න කැමති කෙනෙක් නම් ඒවල තියෙන පැරග්‍රාෆ් උත් ඔයා කියවලා ඡේද ඔයාට පුළුවන් ඔයාගේ ඉංග්‍රීසි අනිවාර්යෙන්ම යම්කිසි තැනකට ගන්න ඔයා ඔයාගේ තියෙන මහන්සිය මත. ඉතින් අපි ඊළඟට කතා කරමු තව දෙයක් තමයි මේ පොතේ කතා කරන්නේ කන්සිස්ටන්සි කියන මාතෘකාව සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඔබ සිතනවා නම් ඔබේ පොඩියට හරි දෙයක් ඔබ කරනවා කියලා ඔබේ යහපත උදෙසා ඔබ අනිවාර්යෙන් ඒ දේ ඒ විදිහටම කරගෙන යන්න ඕන. මොකද ඒ දේ තමයි ඔබ දවසක දිනවන්නේ. මොකද ඔබ යහපත්ව කරන ඔබ දෙයක් නම් මේක අනිවාර්යෙන් ඔබගේ දිනුමට සාධකයක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒකට උදාහරණයක් දෙන්නම් මම. පොඩි දියබිඳුවකින් ගලක් පවා සිදුරු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක වෙන්නේ ඔයා හිතන්නකො බටයකින් වතුර ලීක් වෙනවා කියලා. ඒ වතුර බින්දු වැල්ලා බිම වතුර ගලක් තියෙනවා නම් ඒ ගල වැල්ලා එක බිඳුවකදී යම්කිසි මොහොතකදී ඒ ගල සිදුරු වෙන්න සාධකයක් වෙනවා ඒ බිඳුව. ඉතින් ඒ වගේ තමයි වතුර බිඳුව. ඉතින් ඒ වගේ තමයි මේ ඇටොමික් හැබිට්ස් කියන දේ පවර් එක. ඉතින් ඔබ දැන් සිතනවා ඇති ඉතින් කොහොමද මේ පුරුදු තමන් පටන් ගන්න කියන එක. ඉතින් මේ පොතේ අපිට මේක හරිම ලේසි ප්‍රහසු ප්‍රායෝගික ක්‍රම 4ක් කියලා දෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ ඔයාලට මේ දෙකක් ගැන කියලා දෙන්නම්. ඉතින් පළවෙනි දේ තමයි මේ ඕනම දෙයක් make it obvious කියන දේ. ඉතින් ඔයාට හොඳ පුරුද්දක් පටන් ගන්න ඕනේ නම් ඒක නොපෙනී යන්න නොදී ඒක පේනවා හැම වෙලෙම ඔයාට නොපෙනී යන්න නොදී ඔයා තියා ගන්න ඕන. ඉතින් ඒකට උදාහරණයක් ඔයාලට දෙන්නම්. ඔයා පොත් කියවන්න කැමති කෙනෙක් නම් පොත් ඔයාගේ කොට්ටේ ළඟින්ම ඔයා තියාගන්න. එහෙම නැත්නම් ව්‍යායාම කරන්න කැමති නම් ඔයාගේ ව්‍යායාම ක්ලෝස් වර්ක්අවුට් ක්ලෝස් ඔයා අනිවාර්යෙන් ඔයාගේ ළඟින්ම තියාගන්න. මොකද එතකොට ඒක හෙට උදේ වෙද්දී ඔයා අනිවාර්යෙන් දකිනවා මගේ මේ මං හෙට යන්න ඕනේ නේද කියලා ඔයාට රිමයින්ඩර් එකක් වෙනවා ඒක. ඉතින් ඒක හරිම ඔබ්වියස් දෙයක්. ඒ වුණාට ඒ වගේ දේවල් ඔයා කරවම තමයි ඔයා නොදැනුවත්වම ඔයාගේ බ්‍රේන් එක තීරණය කරන්නේ දැන් මට මේක ලේසි වෙලා තියෙන්නේ මට කිසිම වර්ක්අවුට් කරන්න විතරයි තියෙන්නේ. මොකද මං කලින් දවසේ රෑ ඒවා රෙඩි කරලා තිබ්බ නිසා. ඉතින් ඒ වගේ තමයි මේ make it obvious කියන මාතෘකාව. ඉතින් තව දෙයක් තමයි මේ make it attractive කියන්නේ. ඒ කියන්නේ තමන් කැමති දේවල් තමන් ආකර්ෂණය කරගන්නවා. ඉතින් ඔයාගේ හොඳම පුරුදු ඔයාට දඬුවමක් වෙන්න ඕනේ නැහෙනි. ඒ දේවල් විනෝදජනක සහ
ඔයාට ප්‍රිය උපදවන දේවල් වෙන්න ඕන. ඉතින් ඔයා කැමතිම ටෙලිග්‍රෑම් එකක් ඔයා බලනවා නම් ඒ ටෙලිග්‍රෑම් එක බලන අතරතුර ඔයා ඔයාගේ අනිත් දේවල් වැඩ කරගන්න. මොකද ඔයා ඒක ටෙලිග්‍රෑම් එක සම්පූර්ණ තියෙන ඔයාගේ එන්ටර්ටේන්මන්ට් පර්පස් එක වෙනුවෙන් විතරනේ. ඊට අමතරව ඔයාට ඔයාගේ උදව් වෙන ඔයාගේ වෙන වැඩක් තියෙනවා නම් ඔයා ඒක කරන ගමන් මේ ටෙලිග්‍රෑම් එක බලන්න. ඒක මොකද එන්ටර්ටේන්මන්ට් වලට විතරක් නිසා. ඉතින් ඒ වගේම තමයි ඔයා හවස තේ එකක් වගේ බොන්න කැමති කෙනෙක් නම් සහ ඔයා පොත් කියවන්න කැමති කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් තේ එක බොන්න කලින් ඔයාගේ හවස ඒක එන්ජොයි කරන්න කලින් ඔයාගේ ටී එක ඔයා පොතක පිටු 10ක් කියවන්න. එතකොට ඔයාට ඒ තේ එක බොන එක රිවෝඩ් ෆැක්ටර් එකක් වගේ ඇඩ් වෙන්න පුළුවන්. මොකද ඔයා ඒ තේ එක බොන්නේ ඔයාගේ දවසේ ඔයා පිටු 10ක් කියවුව නිසා තමයි පස්සේ තමයි ඔයා තේ එක බොන්නේ. එතකොට ඔයාට පුළුවන් මේ හැබිට්ස් දෙකක් එකට එකතු කරලා ඒ දෙකේම ප්‍රයෝජනයක් ගන්න. ඉතින් අන්න ඒ වගේ තමයි අපි දැනගත යුතුයි අප කරන සමහර වැඩ කටයුතු අපට ආකර්ෂණය ලබා දෙන විදිහට අපි පුරුදු පුහුණු කරගන්න ඕන. ඉතින් ඔබට ඕනෑම පුරුද්දක් මේ වගේ තවත් එන්ජොයි කරන ගමන් තව පුරුද්දක් එක්ක එකතු කරලා පළදාවක් ලබා ගන්න පුළුවන් හැකියාවක් ඔයාලට මේ මොහොතේදී තියෙනවා. ඉතින් අපි කතා කරලා මේ වෙනකොට කොහොමද තමන්ගේ හොඳ පුරුදු පැහැදිලි channel වල තියන්නේ සහ ඒ පුරුදු අපි ආකර්ෂණය කරගන්නේ කියන එක දේ සම්බන්ධයෙන්. ඉතින් යාළුවනේ මට ඔබට මතක ඔබ කොහොම කරත් මතක තියාගත යුතුයි ලොකු ප්‍රතිඵල බලන්න ලොකු ඩ්‍රාමටික් වෙනස්කම් ඔබට අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ දියුණුව තීරණය වෙන්නේ ඔබ කරන කුඩා යහපත් දේවල් සහ වැටෙන්න නොදී දිනපතා කන්සිස්ටන්ට් එකකට කරන දේවල් වලින් තමයි ඔබ දවසක ඔබගේ දිනුමට ඒ දේවල් සාධක වෙන්නේ. ඉතින් මේ පොඩි පොඩි දේවල් තුලින් ඔබට ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන් කියලා මම ලොකුවටම විශ්වාස කරන දෙයක්. ඉතින් ඔබ අදම පටන් ගන්න කියලා මම මේකෙන් ඔබට ආරාධනා කරනවා පොඩි පුරුද්දකින්. ඒ පුරුදු පැහැදිලිව පේන්න තියන්න අනිවාර්යෙන්. ඒවා එතකොට ඔබට ආකර්ෂණය වෙනවා ඔබ නොදුනුවත්වම. ඉතින් ඔබේ ජීවිතයේ ටිකෙට් ටික ලස්සනට සහ වෙනස් වෙන හැටි බලා ගන්න ඔබටම හැකියාව ලැබෙනවා. ඔබ ඒක හිතන්නේ නැතුනට ඔබේ කාලේ ඔබට ඒව පෙන්වලා දෙනවා අනිවාර්යෙන්. ඉතින් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු කියලා මම මේ වීඩියෝ එකෙන් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි.